ඉතින් අදත් මං අලුත් vlog එකක් අරගෙන ආවා. අද නැගිටිනකොට නම් 7:24යි. ඉස්සෙල්ලාම අපි ලස්සනට අපේ ඇඳ හදාගෙන ඉමු. උදේ නැගිට්ට ගමන් ගෑනු ළමයෙක් වුණාම ඇඳ හදන එක අනිවාර්යයි. මොකද අපේ ඇඳ ලස්සනට තිබ්බහම තමයි අපේ කාමරෙත් පිළිවෙල වෙන්නේ. කරලා ඉවරුණාට පස්සේ මම මේ කරන්න හදන්නේ දත් මැදලා මූණ සෝදලා ඇඳුම් මාරු කරගන්න. ඉතින් දැන් මම මේ කරන්න හදන්නේ කිරි එකකුත් බීලා බිස්කට් එකක් කන ගමන් මගේ ලැප් එකෙන් වීඩියෝ එකක් දාගෙන බලන එක. YouTube එකට ගිහිල්ලා හන්ස් vlog කියලා සර්ච් කරලා බලන්න. ඉතින් ඒ නංගිගේ වීඩියෝස් මාරම ලස්සනයි. ඉතින් මම ඔය දැනුත් බලන්නේ ඒ නංගිගේ වීඩියෝ එකක්. මං ඉතින් ආපහු ස්ටඩි වැඩ පටන් ගත්තනේ. ඉතින් දැන් ඉස්සරහා vlogs වලත් මේ විදිහට ස්ටඩි කරනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි ස්ටඩි කරලා හම්බෙමු. ටිකක් තීරුණාට පස්සේ මම දැන් මේ වීඩියෝ එකක් බලන ගමන් උදේට කන්න තමයි හදන්නේ. මගේ ෆෝන් එකේ කනෙක්ෂන් වල පොඩි අවුලක් තියෙනවා. ඉතින් මං ඒක බලා ගන්නත් එක්ක පොඩි බඩු ටිකකුත් තියෙනවා ගන්න. ඒකටත් එක්ක මම දැන් මේ ටවුන් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපේ ගේ ගාව ඉඳන් ටවුන් එකට වැඩි දුරක් නැහැ. ඉතින් පයින් යන දුරක් තමයි තියෙන්නේ. ඉතින් මම අද හිතුවා පයින්ම යන්න. මට ටවුන් එකට ගිහිල්ලා නම් කිසිම දෙයක් වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මිනිස්සු වැඩි ටිකක් ලැජ්ජා හිතෙනවා. ඉතින් මම දැන් මේ ටවුන් එකට ගිහිල්ලා එන ගමන් අපි බලමු ටවුන් ගිහිල්ලා මම මොනවද ගත්ත බඩු කියලා.
කප බඩු අස් කරලා මම දැන් මේ හදන්නේ පොඩක් කිචන් එක අස් කරගන්න. ඉතින් වලම්පිඟන් ටිකකුත් තිබ්බ හොදන්න ඒ ටිකත් හොදලා අපි පොඩ්ඩක් මේසෙට අස් කරගමු. අස් කරාට පස්සේ ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් අද තමා මට හෙයා කෑ කරන්න තියෙන දවස. ඉතින් මං හෙයා එකට යූස් කරන්නේ ඔය දේවල් තමයි. ඉතින් ඒ පාතිමා කියන තෙල් එකෙන් ටිකක් අරගෙන තමන්ට ඇති ප්‍රමාණය ඔය වගේ පුංචි භාජනයකට දාගන්න. ඊට පස්සේ ඒකට ඊ විටමින් කරලා කඩලා එකතු කරන්න. ඉතින් ඔය තෙල් එක ගැන කිව්වොත් මගේ පරණ වීඩියෝස් බලන අය නම් දන්නවා මම ඔය තෙල් එක දැන් කොච්චර කලින්ද යූස් කරන්න කියලා. ඉතින් අද වෙනකලුත් මම ඔය තෙල් එක ඒ විදිහටම යූස් කරනවා. විටමින් කලවන්න නොකර නිකන් උනත් ඔය තෙල් එක වලට පාවිච්චි කරන්න පුළුවන්. දාලියුනාට පස්සේ මම දැන් ඔය බෙද ගන්න හදන්නේ වඩේ ටිකක්. කෑමක තමයි යෝක. පස්සේ තෙල් එක ගාලා ටිකක් වෙලා ඉන්න ඕනිනේ. තෙල් එක ගාලා ටිකක් වෙලා ඉඳලා මම දැන් මේ හවස 5ට විතර හොඳට වොෂ් එකක් දාගන්න තමයි හදන්නේ. වොෂ් එකක් දාලා ස්කින් කියා කරාට පස්සේ මම දැන් මේ ප්ලේන් ටී එකක් හදාගෙන බොන්න තමයි හදන්නේ. ඔක්කොම ඉවරුනාට පස්සේ මම දැන් ආයෙත් පාඩම් කරන්න තමයි හදන්නේ. ඔයාලට මම පාඩම් කරන විදිහ, මම පාඩම් කරන්න මොනවද දාගන්න ටිප්ස් කියලා දැනගන්න ඕනි නම් පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. ඉස්සරහට මේ channel එකෙන් අරගෙන ඉන්න ඕනි වීඩියෝස් මොනවද කියලා ඔයාලා කමෙන්ට් කරගෙන යන්න.
ඉවරුණාට පස්සේ මම දැන් මේ රෑ කෑම කරගන්න තමයි හදන්නේ. රෑ කෑමෙන් පස්සේ ස්කින් කෙයා කරලා මම නිදාගන්න තමයි හදන්නේ. මොකද රෙකෝඩින් එක බලලා ඉවරනකොට ටිකක් රෑ වුණ හින්දා. ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න.